කැටේ තමයි ඉන්නේ. lomba inna lomba logo ayye lomba Chami good morning brother මේ අයියව දන්නවද? මේ අයියව දන්නවද? මේ අයියව දන්නවද කට්ටිය? අරක් දකලා පොඩ දුව. TikTok එකේ විහංග අයියා, බයික් විහංග අයියා. අර පොඩි අම්මෝ ගල. චූබරයි දැන් දාලෙමු චූ දාලෙමු කරන්නද දැන් චූ කරන්න මොකද්ද නෑ මොකුත් නෑ අඩ සීගිරිය අපි ගම්ල නේ ඒ ඉතින් එක තන් යාපහුව අපේ ඉතිහාසයේ හඳුන්වා දෙන්න යන්නේ යාපහුව රජුරෝ ඉන්නේ ඒ මේවන වැඩක් නෑ මම මේ දේශනේ පටන් ගන්නේ යාපහුව සුබ පබ්බත යාපහුව සුබ පබ්බත විද්‍යාවන අවුලක් නෑ ඒක හරියට තමයි තියෙන්නේ ලොම්බ මඩක් කියලා ඒක ආයි දැන් අර කවුද බම්මේ ඇදුවේ ඉතල උඩ මේක හැදුවේ දරගාවක් තියනවා හරිද මේ කොහෙද බන් ඩ්‍රෝන් එකේ දතක් තියන්න මම මේක කරවත් අම්මා මේ පොලිසියට ඩ්‍රෝන් එකේ යාපා උඩින් ආන්න විහංග අයියා ෆොටෝ ගන්නවා
අපේ කැල්මාට් මාමා මොකද අමාරුයිද? තරමන හරි බොමුද? කොල්ල කෙලින්. බොමු. අපේ යෝන් ගන්න බියර් වගේ තියෙනවා. බියර් නම් මොනවාද මල්ලි? කමන්න නැහැ දැන් නම්. බියර් නම් මොනවාද මල්ලි? මා බෝඩ් දීපන් කියලා. උන්ට ඊළඟ පාර උඹ වගේ තමයි හදන්නේ. ඊළඟ පාර බෝල් ඈ. 100% ෂුවර්. ඒ කැලේ මැදින් ඕක බඳින්නේ නැහැ බා. පිස්සුද බා? මේ එකක් දාමු කියද්දිනේ කට්ටිය බෑ කිව්වේ. පික්මී චොපර් නෑ බේෂෝ. පික්මී චොපර් එකක්වත් දාන්න කියලා. ඔය ත්‍රිල් එකේ දෙන්න බස් එකේ. ඒ සීනියව දාමු. ආන් ඉන්නවා. ආවා යකෝ. උඩටම ආවා. ශ්‍රී ලාංකික දාන දැන් අයියා දුමත් දාමුද කියලා උන් දානවා no video only content video කියලා දාන්නේ නැහැ ගන්නව ලංකාවෙන් ඒ මන්දස පාරද්දි මේ ඔබට ඉස්කෝලේ බං ඉවරලා යද්දි ඒක ෂර්ට් එකක් ගන්නවා මං ඒව කොහෙද යන්නේ කියලා ඌ කිව්වා ගෙදර යනවා උඹලා දැක්කද ඒ හෙළුවෙන් හෙළුවෙන් බයිසිකල් එක යනවා මොනවා හරි ගහලාද ඊයේ අම්මා ගාව මගෙත් එක්ක ඇවිල්ලා මොනවා හරි ළමෙන්ට දීලා මොකක් හරි ගා ඉක්මනට ගියා පොලිසිය දාලා චක්‍රයෙන් යන්නේ ඉසිර චක්‍රයෙන් යන්න ගලවන්නේ නැහැ ඉසිර චක්‍රයෙන් යන්න පොඩ්ඩක් නම මල්ලා මම මෙහෙම ගන්න ට්‍රොයින් එක ඉබර්ටි ප්‍රතිමාව රදකාරී ට්‍රොයින් ගාල එකක් ඒ ඇත්තට මේ ඒ කාලේ මේකෙන් ගියත් දන්නේ නැහැ නේද ඕෂද මේ කරත්තර උදේ දුදු උන්ට ෆොටෝ විතරයි ගහන්න ඕන තැනකට ගියාම අර මගේ පොඩි බල මාර ජීවිතනේ බා ෆොටෝ ජීවිතද බඹල තියෙන තනිකර උල්ලද්ද ගන්න ඕනේ නෑ පොට්‍රේට් මේ තව ඒ උන්ට එකක් ඉන්නවා චුට්ට මේ බලමු හරි ඒ කාගේද ෆෝන් එක යාපහු අම්මට සිරි මොකක්ද ඒ දාපු ඒකට බයයිනේ බලම් මම බහිනේ නෑ පොඩ්ඩක් ගල්වලින් පරිස්සම් වෙලා බහැපල්ලා ගල්වලින් ඉන්නේ ඔව් ඈ කට්ටාමි කෙනෙක් එක්ක නාය අර නෝනත් එක්ක බර උස්සන දැන් ආයිකු වෙන කොල්ලෙක් කියාද වෙලා මම අඩෝ අවුල නේවා මම එන්න හැවා අර නංගිද ඔව් මම එන්න හැවත් මේ ෆොටෝ එක මන් දවසක් ඒ නංගි රුවන් නැල්ද දැක්කා ඒකින් ගෑරිච්ච ලොකු දෙයක් ඕ මේ බෙල්ල කපලා ඊළඟ මතේ ජාවේ නේද ඇයි ෆියන්ස් එකක් තුන්නේ තාම වෙලාව 8:00යිනේ 8:20යි ලොක් කරන්න බා ඊළඟට කොහෙද යාපහුවෙන් බැස්සා යාපහුවෙන් නෑ අපේ නෑනේ යාපහුවෙන් බැස්සා දැන් ඊළඟට කොහෙද යන්නේ කියලා හරියට දන්නේ නැහැ අද ටික දවස් අමාරුයි වගේ මේ දවස් ලංකාවට ප්‍රශ්නේ වැඩි ඒක දාගන්න බා මුරියා ඒ පොඩි විරුව ටික පොඩි විරුව පාතාලේ පොඩි පුංචි පාතාලේ 10නේ 10 9යි 9 මේසර එකලා හිටේ නැද්ද නෑ තිරාට උන් 10 දා කනෙක්ට් කරනවා ඒ හිතාගන්න සිංගිති පාතාලේ අයියලා බෑන්නේ අර හෙලගුරු එකකින් එනවනේ බා විතර කලින් තුනා විතරයි බහිනවනේ බහිනව
කට්ටිය දොයි තා පොඩ්ඩක් උඩට නගින්න බෙදින් ගන්න ගන්න පස්සන්න නැතුව ගන්න බෑ කට්ටිය බහින්ද අනේ මේ උඹේ ඔය ෆෝන් එක දැන් දාන්න මේකට ඉතින්ද මම ඉනාල් කියනවා අයියෝ මෙතන නේ මම ආර කතා කරුවා අම්මේ ගන්න නාන මොකක්ද යකෝ හැම එකම වීඩියෝ කරනවා ඔව් බං ඕන දාන්න බෑ එකක් නේ දාන්නේ පැය විනාඩි මේ මගේ චූටිලාවේ කියන මට ඌ අඩා ගන්න ඕ අධිවිශේෂ බවුඩා සිරාවාදී කෑම නැති එක ගැන මොකද කියන්නේ කාලා ජීවත් වෙනවා නගින්න කලින් ජීවත් වෙලා ඉන්නවා අයියෝ සර් යාපහුව නැගලා ඉවරලා දැන් දඹදෙනියත් නැග්ගට පස්ස තමයි දවල්ට කන්න දෙන්නේ දඹදෙනිය නැගලා බැස්සට පස්සේ මට නගිනවා දැන් සර්ත් එක්ක ඒ පාර මේ ගයිඩ් එකක් කෙනෙක්වද මේ හම්බුනේ දඹදෙනියට ආවා මේක පන්සල මී අර සිරිපැරකුම් එක තිබ්බ එක නේ බා ඔව් ඔව් ඒක තමයි සිරිපැරකුම් තිබ්බේ මේකේ තමයි අර සුද්දොත් පන් නෑනේ ලංකාවේ ඈ හලාවත යන්න තව කොච්චර ලෑයිද හලාවත බීච් එකට දැන් මීගෝ බීච් සිරිපාදෙත් ආව සිරිපාදෙත් ආව ශ්‍රීපාද දකුණු ශ්‍රීපාතුල සිරිපාදෙත් ආව ඒ රාජධානිය වල තියෙන්නේ දලදා මාලිගාවේ නෂ්ටාවශේෂයන්. හොඳද? නටබුන්. හොඳද? මේකේ විශේෂත්වය තමයි
මේට වසර 800ක් තරම් පැරණි එදා නිර්මාණය කරපු අර තියෙන දළදා මාලිගාව ඔස්සේ අදටත් නිර්පාදිතව මේ දඹදෙණි සායුධානය තියෙනවා. සීරාවට මදුවා මේ කියන්නේ. දළදා මාලිගාව නිර්මාණය කරලා තියෙන්නේ මහා තුනකින්. ඊපස්සේ කන්නේ පීඩිතක රෝණ රාජධානි සමයේ මේක මහා දෙයකට ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. හරිද? ඒකට මේක ඉන්ද්‍රාරාමයේ කියන සාන්තල. මේ මෙතන තියෙන බුද්ධයක් තියෙනව නේද? ඔයාලා දන්නේ නැති සාමාන්‍ය ඔකට කියන්නේ සපු බෝධිය කියලා. හොඳද? එතකොට මේකේ වැඩි කාලයක් රජකම් කරලා තියෙන දෙවන පරක්. මේ මෙතනත් බාරකෝට් එක නෙවෙයි දඹ දෙන්නේ. තව ටිකක් යම් බං. දෙයක් උඩට යන්න බෑ. උඩට දැන් පොඩි. ඕනේ. එච්චර රස්නෙත් නැහැ. අපෝ මේ මුන්ගේ අම්මලා තාම යනවනේ බං. බිලු පුත්තු. උත්තර යන්න බා බං රැකද බං. ඔය කැමරාවක රෝනසගේ සමහර තීරණ ගැන මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඈ? රෝන කියන්නේ නැහැ. අපි කවදාවත් කියන විදිහට හැදිරෙන්නේ නැහැ නේ බං. අපි උගේ ඉගෙන ගත්තේ නැහැ බං. ඉගෙන ඉතින් හැදිරෙන්නේ නැහැ නේ. උට සල්ලි ගෙවන්න ඕන ඌයි අපිට සල්ලි ගෙවන්න. අපි ඉගෙන ගත්තේ නැහැ නේ. උගේ පන්තියේ පිස්සු කෙලිය. හර ඔක මට 30000ක් විතර ගෙවන්න දුන්නෙත් නැහැ බං. බලහන් මෙතන උගේ ක්ලාස් එක ඇවිල්ලා ඉගෙන ගත්ත දෙයක් නැහැ බං. ආතල් ගත්ත විතරයි බං. මොනවද කියන්නේ? හර ඔක අපිට සල්ලි ගන්න 40000ක් විතර දෙන්න තියෙනවා. පන්ති හතරක උන් මම ආවෙත් බං. මම අවුරුද්දට මම ආයෙත් ටිප් යන්න බං. 15000. ක්ලාස් එකට ආවෙත් ටිප් යන්න බං. සිරාවට 48 ක්ලාස් එකට ගන්න බෑ 60000 දෙන්න. ඊළඟට කොහෙද? මේකකින් එදී රෝ අතගෙන. අරික්ස් එක 12යි. අන්න පන්සල විෂන් එක වෙනස් නිර්මාණය කරන්න. පාලේ යන්න බොක් එකටවත් දාන්න ඇතුළට ගිහලා වීඩියෝ කරාම මරේ. අනේ ඇතුළට යන්න බෑ. මේක අඩු විතර. අන්න පන්සල. මට පේන්නේ නැහැ නේද? මට වේ. අන්න බස් එක. අපි එන්නේ නැහැ කොහොමද අතරින්? කට්ටිය අරහේ අපේ මෙතන කාලේ කන මේ පොඩි එකෙක්. ඒතර කලර්ෆුල් නේ කියලා කියන්නේ. මේ මං කෑගහනේ වනම් දාන්න එපා. අපි නෙකි ගලවයි වගේ බං මම YouTube දාලා. එනම කම්මැලි. ඒක මොකද්ද කොහෙද මේ ඉන්නේ? මේ කොහෙද ඉන්නේ? පඬුවස් නුවර නේ. උඹට ඒ වුණාට අර කලින් තිබ්බ එක මරුවා. ඒක අමාරුයි. ඇලුමිනියම් ප්‍රේම එකේ. Beach side හලාවත අනේ අර බූරුවන්ට නාන්න ඕනේ. ඇඳුම් ගෙනල්ලත් නැහැ. මොනවද කරවල සෝලද? අනේ බාබකියු නේ බාබකියු කරවල නෙමෙයි. බාබකියුත් නේ මොනවද? කරවලක් තියෙනවා. කෝන්ඩෝම්ස් කියන්නේ. පවුල්. ඒ නාන්න දෙන්න තේ අනිත් එක නා. හෙලෝ. අපේ උගේ සලත් ඔක්කොම මෙතන. උදා. ගැලවුවා ගියා. හෙලෝ. මොමිදු මල්ලි.
මේ දවස්වල මොකද අලුත් බිස්නස් නැද්ද? මොන බිස්නස්? ෆෝන් බිස්නස්. මේ බිස්නස් එක නෑ ඒක. ඔය ඉතින් ඉන්නේ මම කවුරු කියලා? ඔය තමයි ඉන්නේ වේත් දීලා. ඈ? ෆෝන් නැත්නම් charge කරලා දෙන්න බැරි. Appleද? නෑ. Samsung නෑ. බීච් බහින්න බෑ. අපේ සර් ෆොටෝ ගන්න සර්. මේ හරි ගැඹුරයි ටික. අර හරි ගැඹුරු නෑ ඇත්ත. මේ හරියට තෙත ඇල්ලන්නේ මෙතනින් පස්සේ. අපේ උන් ටික ගියා මාත් යන්න ඕනේ. අම්මා වැල්ලේ දුවන්න බෑ නේද? දෙදාගත්ත ආගන්න. හරි මහන්සි අනිත් උන් ටික ගියා මාව දාලා උන් ටික අල්ල ගන්න ඕන දැන්. යමන්ද පොඩ්ඩක් අර පැත්තේ මාළු මාකට එන එකක් ගන්න ඕන. මේ අර අතන මේ මොනද මේ මොකද කකුළු එහෙම මේ බැදපුවා තියෙනවා. කකුල කන්නද බං? බලපො ගිහිල්ලා බලන්න. අර අරුන් රැල්ල පාගනවා. අයියෝ. ඉතිරේ. හරියට මම දන්නවා ඔබට දුක් කරන්නේ යන්නේ. මට ඒකත් කරගන්න ඕනේ. ඒ අපදියා සරුක. සමියද පාවිච්චි කරන්න දෙන්න. ඕකේ. නේ නේ ලොම්බා මැනික. වරෙන් බල දෙන්න යන්න. ආයෙත් ගියත් නැට්ටා. අනේ මටත් මොන චමෝද්ද කියලා අපි ගියමු. අර පොඩි මේ පුටා. ඒ ඉසිර වරේ. ඉසිර. හරි මම පාවෙන්නේ. හලා අතරත් සමුදෙන් යන්නේ මේ ලස්සන වහින්න වැලි චමි හායි කියන්න චමි හායි කියා come on, run now photo. Baba මොනවද ගත්තේ? තාම සාද්ද නෑ. හලාවතින් පිටත් වෙනවා. අද දවස ගැන මොකද කියන්නේ? හොඳයි. ලස්සනයි කට්ටිය හොඳට මොනවා. තාම වැඩි ඉවර නෑනේ. වැඩි ඉවර නෑ. ඊළඟ ඩීජේ එක ගහන්න යනවා. හරි නේද? එහෙනම් අපි ගියා. හරි ගියා. හලාවතට සමුදෙන.
වීඩියෝ කරන්න දෙන්නේ පොරෙන් වීඩියෝ කරන්න නෙමෙයි වීඩියෝ කරන්න ෆොටෝ එකක් දෙන්නේ මෙතන ඉදිරි ගිහින් තමයි ඉතුරු ගැල්ල බලන්න මේ හොස්පිටල් අන්බොක්ස් online යාළුවනේ මේ කියන ලෝක දින අන්බොක්සින් බලන්න ඕනේ සෙන්සර් එකක් තමයි අම්මට සිරි දැන් වහපන් ටොයිලට් අන්බොක්සින් මට තව ඕපන් කරලා නැහැ බං අයන් තෝරමද තෝර අම්මා තෝර ඉසිර තෝර ඔබ ගිය සැරේ හත්ති කුච්චේ ස්පයිඩර්මෑන් ව මතකද මේ සැරේ තෝර DJ time. ඕ මේ යාළුවෝ මේ මෙයාව අවුරුද්දකට විතර පස්සේ මට හම්බුනේ මමි නෝ මේ අනිත් එක්කෙනා මමි මෙහෙන්න ඔඩියට ඕන කිව්වා DJ එක ඔන්න දුන්නා DJ එක Let the bass kick. DJ සඳරුවන් අයියා දවස් ඉවරෙන්නත් ළඟයි. දැන් මොකද කියන්න තියෙන්නේ අද දවසේ? දවස් ඇවිල්ලා ඉවරලා සුපිරි. අතරම සුපිරි මාරු. කාලෙකින් ආතල්ලක කාලෙකින් මාතල්ලක් දැම්මා. කොළු ටිකක් සුපිරි. එල ආයෙත් දවසක සෙට් කරමු. ආවට නටනවා කියලා නටරෙත් නැහැ. එහෙනම් දවස් ඉවරයි. ලොකු අයියා අපි ගියා. උච්චාරණ දෙවිපිට. හරියා උච්චාරණ. ඔන්න එහෙනම් ඒකත් එහෙම එසේ නිමාවි.